ඔයාලට කියලා දෙන්නම් මචං හෙඩ්ෂොට් එකක් ගන්න පුළුවන් ක්‍රම. කියන්නේ ප්‍රෝ කෙනෙක් වගේ හෙඩ්ෂොට් එකක් ගන්න ඔයාලට කියලා දෙන්නම් අද. මුලින්ම සෙන්සිටිව් වලට. මචං සෙන්සිටිව් වල මචං මේක හැමතිස්සෙම 200 තියාගෙන එපා 175යි. 180 අතර තියාගන්න. මොකද ෆුල් දැම්මොත් එහෙම 200 දැම්මොත් එහෙම මොකද දන්නවද වෙන්නේ? එනිමියට උඩින් බුලට් එක යනවා. රෙඩ් ඩොට් එක තියාගන්න මචං 140යි 145යි 150ත් කමන්නේ මචං. තමන්ගේ ෆෝන් එකේ හැටියට ඒ ගන්න තියාගන්න. තියාන අනිත් ඒවා නම් ඉතින් ස්කෝප් කරද්දි මේ මූලික දේ මචං මේ දෙක. ඉතින් තව තියෙනවා මේ කස්ටම් හබ් එකේ ෆයර් බටන් එක ගොඩාක් ලොකු කරගන්න එපා මචං. 35 37 40 අතර තියාගන්න. මගේ නම් තියෙන 37යි. ඒ තියාගන්න අපි ගමු ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක පැත්තට. ඉතින් අපි ගහලා බලමු හෙඩ්ෂොට් එකක් වදිනවද කියලා. සාමාන්‍යයෙන් මචං එනිමියාගේ කකුල් දෙක ගාවට අල්ලන්න එපා. ඇලුවොත් එකට වදින්නේ. හැමතිස්සෙම එනිමියාගේ දැන් මිනිමම් මේ වගේ දුරක ඉන්නවා නම් එනිමියාගේ මෙහෙම දීදී අපේ රෙඩ් ඩොට් එක අඩු වැඩි කරලා තියෙන 150 වගේ දාලා තියෙන ඉඳ මෙන්න මේ ගානට වගේ දීලා ඉස්සන ඔලුවට යනවා. හරිද? මෙන්න මේ ගානට දීලා ඉස්සන. හැමතිස්සෙම එනිමියාගේ ඇඟට තියන්න එපා එම් එක. එනිමියාගේ මේ පැත්තට තියලා ඉස්සන්න මචං. එනිමියාගේ ඇඟට තිබ්බොත් එම් ලොක් වෙනවා මචං ඇඟේ බොඩි. එනිමියාගේ මේ පැත්තට තියලා ඉස්සම ඔලුවට යනවා. අපි වලට ඩෙසර්ට් එකෙන් ගහලා බලමු. ආයෙත් පුතා පැනල් වගේ ගහන්න පුළුවන්. පැනල් වගේ සෙල්ලම් කරන්න පුළුවන් මට. හැමතිස්සෙම බලා ගන්න මම ඩ්‍රැග් එක යවන්නේ දියා මචං. ලොකුවට ඩ්‍රැග් කරන්නේ නැහැ. ගොඩක් ඩ්‍රැග් කරොත් තමයි දැන් ගොඩක් ඩ්‍රැග් බලන්න අර සුදු පාටට පැනේ නෙට් එක වදින තැන. එනිමේට ගොඩක් කුඩි. එකක් තියෙනවා මචං. බෝල් ගහනකොට. බෝල් ගහද්දි මචං බෝල් ස්පීඩ් ගහ ගන්න පුළුවන් මෙන්න මේ left fire බටන් එක. මෙන්න මේක කාට වෙන්නේ? මෙන්න මේක. මේක තිබ්බනම් ලේසි හෙඩ්ෂොට් ගන්න. බෝල් ස්පීඩ් ගන්න බුලට් එකයි බෝල් එකයි. බුලට් එකයි බෝල් එකයි. මොකද හතයි. ඒක මචං මේ ඒක ගන්න විදිහත් කියන්න නේද? මචං ගන්න left fire බටන් මේ තියෙන්නේ. මෙන්න මේක. මේකෙදි මචං පෙන්වන්නේ fire බටන් එක විතරයි. මේක තිබ්බම left fire බටන් එක පේන්නනවා මචං. තව blue ball මචං එක බටන් එකට පෙන්වන කට්ටියට බටන් දෙක කර ගන්නත් පුළුවන්. මේ තින්නේ blue ball එක මචං double shot. මේක double slot එක ඕපන් මේ කර ගන්න ඕනේ. ඒකෙත් බෝල් එක වදිනවා මේක අල්ලපු ගම. ඒ කියන්නේ දැන් අපිට මුලින්ම එන බෝල් එක ගන්න එක තියෙන්නේ. ඔව් ගන්නට ඔය බෝල් එක ඔක්කොම ගන්න එක. ඒකත් එක්ක සමහරවල් මචං බෝල් එක අල්ලපු ගම බෝල් එක වැදිලා. අන්න ඒක නවත්තක තෑගේ ස්මාර්ට් ත්‍රෝ එක මේක ඕෆ් කරා නම්. මේක ඕෆ් කරා නම් හරි. ඊට පස්සේ මේක ඔන් කරගන්න. සරේ මචං ඉතින් ලොකුවට කියන්න දෙයක් නැහැ. තව විශේෂ දෙයක්. මෙන්න මේවා වැටලා තියෙනවා නම් ෆුල් කන්ට්‍රෝල් වගේ වැටලා තියෙනවා නම් ඒක ඔෆ් කරගන්න මචං. මොකද දන්නවද? එනිමියාගේ ඇඟේ දැන් එම් ලොක් වෙන්නේ නැහැ මචං. එනිමියාගේ ඇඟට ලොක් වෙන්නේ නැහැ නැත්තම්. ඔහේ යනවා බුලට් එකක්වත් ඇඟට කොහෙවත් යන්න මොන හෙඩ්ෂොට් ගන්න අයියට උනත් ඒක බෑ. ප්‍රෝලා වගේ සෙල්ලම් කරන කට්ටියට බෑ ඒක. මම ප්‍රෝ නෙමෙයි මම දන්න දේ කියලා දෙන්න මචං වලට. එච්චරයි ඉතින් විශේෂ දෙයක් නැහැ. මතකද සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ වල කමෙන්ට් එකක් දාන්න. මම දන්න දේවල් කියලා දෙන්නම්. ඔයාලට දැනගන්න දිනා නම් කියන්න.
මම දන්නවනම් අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් දානවා.